අපි අද සම්බන්ධ වෙන්නේ අපේ ගරු ක්‍රීඩා අමාත්‍යතුමා වන සුනිල් කුමාර ගමගේ මහත්මයාත් එක්ක. ඇමතිතුමා ඇත්තටම අද ලොකු දවසක්. මම හිතන්නේ අවුරුදු ගානකට පස්සේ ඒෂියා සෙවන්ස් ලංකාවට සම්බන්ධ වෙලා තියෙන්නේ. මේක මම හිතන්නේ ක්‍රීඩාවට විතරක් නෙමෙයි සංචාරක කර්මාන්තයටත් ඇත්තටම වැදගත් වෙන දවසක්. ඔබතුමාට මේ ගැන මොනවද තියෙන අදහස? ඇත්තටම අද හරි සතුටුයි අපිට ගොඩක් කාලයකට පස්සේ ටීම්ස් 24ක් රටවල් 15ක් එක්ක මේ වගේ තරඟාවලියක් අපිට කරන්න හම්බ වෙච්ච එක. විශේෂයෙන්ම අපි ලංකාවේ රග ගැන ගත්තොත් අපි ලංකාවේ රග ගොඩක් වැටිලා හිටියේ. ඒක නිසාම අපි දැන් ලංකාවේ රග ඉස්සරහට ගෙනියන්න විශාල වැඩ කොටසක් මේ පහුගිය කාලේ කරා. විශේෂයෙන්ම රග ෆෙඩරේෂන් එක නැතුව තිබ්බේ. නඩු මේ වගේ ප්‍රශ්න ගොඩක් එක තිබ්බේ. අපි සියලු නඩු විසඳලා අධිකරණයට ගිහිල්ලා තිබ්බ ගොඩක් අය ඒගොල්ලෝ ක්‍රීඩාවට වඩා කැමති නඩු කියන්න අපි ඒත් එක නඩු කියලා දිනලා අපි රග ෆෙඩරේෂන් එක අපි ස්ථාපිත කළා. මේ වගේ ටූර්නමන්ට් එකක් කළා. අපි බොහෝ අඩුපාඩු සහිතව අද අපේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙතනට ආපු එක ගැන ඇත්තටම මට සන්තෝෂයි. හේතුව අපි මේ වෙලේ මගේ මේ අවුරුද්දක කාලය ඇතුළත මම වැඩිම මහන්සිනේ මේ රග නැවත නගා සිටවන්න. මොකද අපි කිව්වා රග ඔළුවෙන් හිටවලා තියෙන්නේ. අපි කිව්වා අපි මේ රග කකුල් දෙකෙන් හිටවනවා කියලා. මට දැන් සන්තෝෂයි මේ කකුල් දෙකෙන් හිටවන පියවරේ ආරම්භක පියවරවල් ටික අපි අද ගත්තා. අරගෙන තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපි අද මේ තරඟාවලියේ 3 වෙනි තැනටපත් වුණේ. ඒ වගේම කාන්තා කණ්ඩායම බොහෝ දක්ෂව ක්‍රීඩා කරා. ඒගොල්ලන්ට ගොඩක් ට්‍රේනින්ග්ස් නැහැ. මැචස් තිබ්බේ නැහැ. නමුත් අපි දැක්කා හොඳට සෙල්ලම් කරා. අපි අනාගතේ බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මේ කාන්තා සහ පිරිමි කණ්ඩායම් දෙකම ලංකාවේ ඉස්සරහටම ගෙනියන ලෝකීය රගවල විශේෂයෙන්ම ආසියාවේ රගවල ඉස්සරහටම ගෙනියන්න දිනන කණ්ඩායම් වලට පත් කරනවා. ඇමතිතුමා ඇත්තටම මේ මම ඇමතිතුමාම මීට ඉස්සෙල්ලත් ඉන්ටර්විව් කරා. ඇත්තටම ඔබතුමා කෙටි කාලයක් තුළදී මෙච්චර ලොකු වෙනසක් කරේ. ඇත්තටම මම හිතන්නේ හැමෝටම පොඩි සැකයක් තිබ්බයි කරන්න පුළුවන් වේද කියලා මෙච්චර ඉක්මනට කරපු වෙනස ගැන ඇත්තටම අපි මේ සන්තෝෂ වෙනවා. මේ ඔබතුමාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඉදිරියට රග ක්‍රීඩකයන්ට මේ අනාගතයේ සම්බන්ධ වෙන්න ඉන්න ක්‍රීඩකයන්ට ඔබතුමාට මොනවද දෙන්න තියෙන පණිවිඩය? අපි අනාගතයේ සම්බන්ධ වෙන්න ඉන්න ක්‍රීඩකයන් ගැන අපි සැලැස්මක් හදනවා. දැන්ටමත් අපි විශේෂයෙන්ම අපි කණ්ඩායමක් එක්ක විශේෂයෙන් ප්‍රියන්ත ඒකනායක ඉන්තුමරිකාර් නලින් වගේ අයත් එක්ක එකතු වෙලා තවත් රගවල විශේෂ දක්ෂතා තියෙන අය දැනුම තියෙන අය එකතු කරලා අපි හොඳම රග පූල් එකක් හදනවා. ඒ අයගේ පහසුකම් රැකියාව නැත්නම් රැකියාව හොයලා දෙන එක ආර්ථික ප්‍රශ්න මේ සියල්ල බලලා අපි දැන්ටමත් අනිත් ක්‍රීඩකයන්ටත් එහෙම කරනවා. විශේෂයෙන්ම ඇත්ලටික්ස් වල ඒක නිසා අපි බලනවා උත්සාහ ගන්නවා ලංකාවේ තියෙන උපරිම පහසුකම් දීලා අපේ කණ්ඩායම ඉහළට ගේන්න. බොහොම ස්තුතියි ඇමතිතුමා. තව ප්‍රශ්න දෙකක් තියෙනවා ඇත්තටම. අනිත් ප්‍රශ්නේ තමයි දැන් තවත් ක්‍රීඩකයෝ ඉන්නවා. ඒක තව ක්‍රීඩාවන් තියෙනවා. ඒ කියන්නේ අපේ මල්ල ක්‍රීඩාවේ දක්ෂ ක්‍රීඩිකාවන් ඉන්නවා. එතකොට බොක්සිං ඒ අතින් එහෙම ඉන්නවා. ඉතින් ඒ ක්‍රීඩාවන් සම්බන්ධව ඔබතුමා මොනවද ගන්න ස්ථාවරය? ඔව් ඇත්තටම අපි ක්‍රීඩාවලදී සියලුම ක්‍රීඩා ප්‍රොමෝට් කරන්න ලංකාවේ උදව් කරනවා උත්සාහ ගන්නවා. මේ වෙනකොට ඔබ දැකලා ඇති අපි කෝප්බෝල් ක්‍රීඩාව, ඒ වගේම ටේප් බෝල් ක්‍රීඩාව, මොඩර්න් පෙන්ටතලන් වගේ ගේම්ස්, ඒ වගේ අර ලංකාවේ ජනප්‍රිය නොවිච්ච සියලුම ක්‍රීඩාවන්, ඒ වගේම බීච් වොලිබෝල්, බීච් කබඩි මේ වගේ ක්ෂේත්‍රවල තියෙන ක්‍රීඩාවන් අපි ඉස්සරහට ගේන්න අපි දැන්ටමත් වැඩ කටයුතු කරගෙන යනවා. මම හිතන්නේ ලංකාවේ තියෙන අපිට දැන්ට ක්‍රීඩා 75ක් ලියාපදිංචි තියෙනවා. මේ 75ම ඉදිරියට ගෙනල්ලා ක්‍රීඩකයෝ දිනවන තැනට ගෙනියන්න සහ ලංකාවේ දියුණු ක්‍රීඩා සංස්කෘතියක් ඇති කරන එක තමයි අපේ එකම අරමුණ. ඇමතිතුමා දැන් අපි දැක්කා මේ ඇත්තටම මේ කණ්ඩායම් වල අම්මලා තාත්තලා එතකොට ඒක බලන්න ප්‍රේක්ෂකයෝ එහෙම පිටරට ඉඳලා ඇවිල්ලා තිබ්බා. ඒක ඇත්තටම අපේ මේ සංචාරක කර්මාන්තයටත් ලොකු උදව්වක් වෙනවා කියලා හිතනවා. ඉතින් ඔබතුමාට ඒක ගැන මොකද කියන්නේ? එහෙම සම්බන්ධතාවයක් තියෙනවද ඒ අමාත්‍යාංශයත් එක්ක? ඔව් ඇත්තටම අපි දැන් ස්පෝර්ට්ස් ටූරිසම් මිනිස්ට්‍රියත් එක්ක අපි සාකච්ඡා කරලා තියෙනවා ලංකාවේ ටූරිසම් ස්පෝර්ට් ඩෙවලොප් කරන්න. ඉතින් මේ වගේ තරඟාවලිය අපි සූදානම් කරන්නෙම ඇත්තටම විදේශ අය මෙහෙට එන්න. ඒ වගේම අපේ ලංකාවේ ප්‍රේක්ෂකයන්ටත් ඇවිල්ලා මේ තරඟ නරඹන්න අපි මේවයි ටිකට් කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි අවස්ථාව දීලා තියෙන හැමෝටම ඇවිල්ලා තරඟ නරඹන්න. ඒක තමයි අපි කරපු වෙනස්කම. හරි ඇමතිතුමා ඔබතුමාට සුබ පතනවා. ඇත්තටම ඉස්සරහට මේක මෙච්චර ලොකු වෙනසක් කරන්න පුළුවන් වුණා. ඉතින් ඉස්සරහට තවත් ලොකු වෙනසක් ක්‍රීඩාවට කරන්න පුළුවන් වෙන්නේ කියලා සුබ පතනවා. බොහොම ස්තුතියි.